ඔයාව දාලා යන්න බැරි එක මගේ මෝඩකමක් නම් මං ඒ මෝඩකමට ආදරේ. ඔව් ආදරේ කියන්නේ වෙලාවකටම අමුමාම මෝඩකමක් නේද? කෝ බලන්න හිමීතන අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා පෙන්නන්නටකෝ. දුලංජි ගාවට ආව තිදැස් ප්‍රින්ට් අවුට් වගේක් ගහන්න බාර දෙද්දි ඒක දැක්ක සන්දිසි බලන් හිටියේ හරියට එයාට එයාගේ මුළු ලෝකෙම නැති වුණා වගේ වුණාට ඒක දැක්ක ඔලිවියාට නම් දැනුනේ එයාට එයාගේ මුළු ලෝකෙම ලැබුණා වගේනේ. සන්දේසිගේ දුකාස්සෙන් hina වෙන්න හදන ඔලිවියා ඇවිත් සන්දේසිට කියන්නේ මහ පුදුම කතාවක්. ওই තිදැස්සටත් තියෙනවා අර සල්ලිකාරයන්ට තියෙන ලෙඩේ. අහිංසක කෙල්ලෝ අමාරුවේ දාලා මාරු වෙන ලෙඩේ. මං දැක්කනේ තිදැස් දුලංජි ගාවට ඇවිත් ඔයාව ගණන් ගන්නවත් නැතුව ගිය හැටි. ඒ වුණාට පහුගිය දවස් ටිකේ නම් තිදැස්ස ඔයාව එහෙම එක්කගෙන ගියා නේද? ඔහොම තමයි කෙල්ලි. ওই සල්ලිකාර සර්ලා ඔයාලා වටහු වෙන්න එපා. සන්දේසිට හිතා ගන්නත් බෑ. හැමදාම ඇවිත් බැනලා යන ඔලිවියා මැඩම්ද අද මෙහෙම කියන්නේ කියලා. අනේ නෑ මිස්. එහෙම මාව කොහෙවත් එක්කන් ගියේ නෑ තිදැස්ස. එහෙම කියලා සන්දේසි නිහඬුනේ. වෙන කියන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් සන්දේසිට එහෙම කිව්ව ඔලිවියා කෙලින්ම ගියේ තිදැස්සගේ රූම් එකටනේ. තිදැස් මං දැක්කා ඔයාට සන්දේසිව ගණන් නොගෙනම දුලංජිට වැඩක් දුන්නා. මරු ඒක. ඇත්තමයි. මං දන්නවා දැන් ඔයා හොඳයි කියලා. ඔයා ඒ කෙල්ල ගැන අවබෝධ කරගෙන ඉන්නේ නේද? ඉතින් පරණ දේවල් අමතක කරලා අපි ආයෙම ආදරෙන් එකතු වෙලා ඉමුකෝ. අනේ බලන්ටකෝ මේ ඔලිවියා ගහන ඩබල් ගේම්. අනේ මේ ඔලිවියා මං ඒ ගැඩේ දුලංජිට දුන්නේ ඒක එයාගේ වැඩක් හින්දා. නැතුව මේ සන්දේසිට දෙන්න තියෙන වැඩක් නෙවෙයි ඒක. අනික මං එහෙම වෙනස් වෙන්න මම ඔයත් එක්ක ආදරෙන් හිටියේ නෑනේ. මේ පිස්සු විකාරණු කියා යන්න මෙතනින්. ඕන්න ඔහොම තමයි යටිකෝටුව ගේම් ගහන මායම් ගෑනුන්ට වෙන්න ඕන. තිදැස්කින් හොඳට ආගත්ත ඔලිවියා යන්න ගියේ. හොඳටම කේන් තියෙන්නේ. ඔය අතරේ බන්දුක චාරුගේ කඳුළු පිහදානවා දැක්ක තමාසි ඇවිත් බන්දුක යලව බලෙන්ම කවුවා ගත්තේ. අයියා ඉස්සරහට දාලා මිසක් බන්දුක එයාට ආදරේ නිසා නෙවෙයිනේ. ඕක දකින කෝගෙලට ආයෙමත් ඕන් අවුල් ගිහින් හැබැයි ඉතින් අචලේක කියන්නේ නම් කොහොම හරි උඹට පේන්න ඕකව යාළු කරගෙන මම මේ කැම්පස් එක මැදින් එක්කන් යනවා කියලානේ. අනේ පව් අප්පා මේ කොල්ලෝ ලැබෙන ආදරයට පයින් ගහලා නොලැබෙන ආදර කතා වෙනුවෙන් කඳුළු එක්ක කොයි තරම්නම් ඔච්චම් කරනවද නේද? අචල ආයෙත් නිරාසට කියන්නේ එයාට නිරාසව දාලා කොහේවත් යන්න බෑ කියලානේ. පිවිතුරු ආදරයක් ඉස්සරහදී කොච්චර වටින දෙයක් වුණත් අත්හරින එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ඉතින් අචලටත් පුළුවන් වේවි නිරාසා වෙනුවෙන් ඒ දේ ඔප්පු කරලා පෙන්නන්න. අනේ සන්දේසි තිදැස්සගේ කීමට රූම් එකට ආවත් තිදැස්ස වෙනද වගේ ගණන් ගත්තේ නෑනේ. ඇයි ආවේ? සර්නේ මට එන්න කිව්වේ. ඉතින් එහෙනම් ඇයි එන්න කීවේ කියලා අහන්න නැත්තේ? ඇයි සර් එන්න කිව්වේ? ඇයි ඔයා අපි ගැන ඔලිවියාට කිව්වේ? නෑ. එහෙම කිසිම දෙයක් මං එයාට කිව්වේ නෑ සර්. එහෙනම් කොහොමද ඔලිවියා මේ ඔක්කොම දන්නේ? අනේ මන් දන්නේ නෑ සර්. මන් දන්නවා සන්දේසි. මං ඔයාගෙන් ආදරය ගැන ඇහුව එක ඔයාට ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. මං කිව්වනේ ඔයාට ඒක අමතක කරන්න කියලා. ඇයි දැන් ඔයා මාව කලින් වගේ ගණන් ගන්නවත් නැති වෙන්නේ? නෑ සර් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සර්නේ මාව ගණන් ගන්නේ නැත්තේ. අනේ මන් දන්නේ සන්දේසි. මගේ ඔළුව නම් දැන් කර කොට්ටම් වෙලා තියෙන්නේ. ඔව් තිදැස් සන්දේසි කතාව කොහොම වෙද්දි ආයෙම සන්දේසි තිදැස්ට ලං වේවි කලින් විදිහටම. එතකොට තිදැස්ගේ ප්‍රශ්නෙට සන්දේසිගේ උත්තරේ මොකක් වෙයිද? ඒ ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් ආයෙමත් මුණ ගැහෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නකෝ. ගිහින් එන්නම් මං වාගේ ආදරණීය වස්තු.